හොඳයි ආදරණීය දුවේ පුතේ අද ඔයගොල්ලන්ට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ O level paper එකට ගණිත ප්‍රශ්න පත්‍රයේ පුතා අනිවාර්යෙන් එන කොටසක් තමයි වර්ගජ සමීකරණ ගාන. මේ වර්ගජ සමීකරණ ගාන ඇතුලේ පුතා ගොඩක් වෙලාවට දෙනවා ඔයාලට යම්කිසි ප්‍රකාශනයක් වර්ගඵලය ඇසුරෙන් ගොඩනගලා ඒ ගොඩනගෙන ප්‍රකාශනය වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් විසඳන්න කියලා. ඉතින් පුතේ එතකොට මෙන්න මේ වර්ග පූර්ණයෙන් කොහොමද මෙවැනි ගානක් ලේසියෙන් විසඳන්නේ කියන කතාව තමයි මම අද ඔයගොල්ලන්ට මේ කියලා දෙන්න යන්නේ. ඉතින් හොඳයි බලන්න පුතා. ඔයගොල්ලන්ට දීලා තියෙන වර්ගජ ප්‍රකාශනයේ අවසානයේට ඇවිල්ලා තියෙන මෙන්න මේ වර්ගජ සමීකරණය චුට්ටක් බලන්න. x වර්ග ඍණ 6x ධන 4 සමානයි බිඳුව. මේ තමයි වර්ගජ සමීකරණය. මෙවැනි වර්ගජ සමීකරණයක් පුතා ඔයගොල්ලන්ට දුන්නාට පස්සේ නැත්නම් ඔයගොල්ලන්ට ඔප්පු කරාට පස්සේ ඒ ලැබෙන කොටස අවසානයේ සුළු කරලා ගත්තත් පුතේ ඔයගොල්ලන්ට පේපර් එකේ ලකුණු 6ක් ලැබෙනවා. ඉතින් ඒ ලකුණු 6 ගන්න තමයි මම මේ වාට 6ක් වෙන්න අද මේ කැල්ල කියලා දෙන්න තීරණය කරේ. ඉතින් බලන්න පුතා මුලින්ම අපි කරන්නේ මේ දීලා තියෙන වර්ගජ සමීකරණ කොටසේ මුලින්ම මෙන්න මේ වර්ගායත ප්‍රකාශනයේ තියෙන මෙන්න මේ නියත පදයේ ගෙනියනවා බිඳුවෙන් අනිත් පැත්තට. නියත පදයේ ගෙනියනවා අපි බිඳුවෙන් අනිත් පැත්තට. ඒ ගෙනිච්චාම මේ ධන 4 මෙයා පැත්තට යනවා. එතකොට මේ ධන 4 පුතේ ඍණ 4ක් වෙනවා. ඒ අනුව අපිට ලැබෙන ප්‍රකාශනය මම මේ නිල් පාටින් ලියලා තියෙන්නේ x වර්ග ඍණ 6x සමානයි ඍණ 4යි කියලා. x වර්ග ඍණ 6x සමානයි ඍණ 4. දැන් බලන්න ඊට පස්සේ ඔයාලට මේක හරි ලේසියෙන් පුතා. එතනින් පස්සේ විසඳ ගන්න පුළුවන් මෙන්න මේ වැඩේ මේ උපක්‍රමය පාවිච්චි කරලා. මොකද්ද කරන්න තියෙන්නේ? දීලා තියෙන ප්‍රකාශනයේ මෙන්න මේ වර්ගපදයේ පදේ විතරක් ගන්න පල්ලෙහාට. වර්ගපදයේ පදේ විතරක් දැන් අනිවාර්යෙන් වර්ගපදයේ මේ මැද පදයේ දෙකටම තියෙන්නේ එකම බීජීය පදයක්. එතකොට ඒකේ වර්ගපදයේ පදේ ගන්නවා අපි වෙනම x. පදේ මෙතන x වර්ග තියෙන්නේ පදේ x විතරක් ගන්න. පදේ විතරයි ගන්න. ඊළඟට පුතේ මෙතන තියෙන ලකුණ ගන්න අනිවාර්යෙන්. මෙතන තියෙන ඍණ නම් ඍණ ලකුණ ගන්නවා ධන නම් ධන ලකුණ ගන්නවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ මැද පදයේ සංගුණකය මේ මැද පදයේ සංගුණකය හරියටම දෙකට මැදින් බෙදන්න. මැද පදයේ සංගුණකය දෙකට මැදින් බෙදලා ගෙනල්ලා මෙන්න මේ සෙට් එක අරගෙන වර්ග කරන්න. එතකොට දැන් ගන්න ඔයාලට හැදුනා පුතා පූර්ණ වර්ග ආයතනයක්. මේක වර්ග කරපු ගාම හැදෙනවා මෙයාගේ පූර්ණ වර්ග ආයතනය. එතකොට පුතා දැන් ඕගොල්ලන්ට හරි ලේසියෙන් පුළුවන් මෙන්න මෙයාගේ අර අපි මැද පදයේ සංගුණකයේ බෙදලා ගත්තු අගය වර්ග කරලා අන්න අනිත් පැත්තට ගෙනින්න එකතු කරනවා. මේ මැද පදයේ සංගුණකයේ දෙකට බෙදලා ගත්තු අගය වර්ග කරලා එහා පැත්තට එකතු කරනවා. එතකොට 3 වර්ගය 9ක් විදිහට මේ පැත්තට එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ පොතේ මෙන්න මේ කොටස සුළු කරා. මේ කොටස සුළු කරා. ඒ කියන්නේ නිකිල සම්මුතියට අනුව නිකිල නීතිවලට අනුව නැත්නම් සදි සංඛ්‍යා නීතිවලට අනුව ඍණ 4ට එකතු වෙනවා ධන 9. ඒ අනුව පුතා මෙන්න මේක සුළු කරපුවාම ඔයාට ලේසියෙන් වෙනවා මොකක්ද වෙන්නේ x වර්ග ඍණ x ඍණ 3 පූර්ණ වර්ග ආයතය සමාන වෙනවා ධන 5කට. දැන් මොකක්ද අපි ඊළඟට කරන්නේ? මෙන්න මේකේ පුතා මේ වර්ගය අයින් කරන්න. එහෙනම් මේ වර්ගය අයින් කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? දෙපැත්තටම වර්ගමූලය ගන්න. මේ වර්ගය අයින් කරන්න නම් දෙපැත්තටම වර්ගමූලය ගන්න. එහෙම වර්ගමූලය ගත්ත ගමන්ම පුතේ මෙයා කියනවා x ඍණ 3 වර්ගය වර්ගමූලය අයින් වෙනවා. වර්ගමූලයෙන් වර්ගය අයින් වෙනවා x ඍණ 3 විදියට. ඒ කියන්නේ වර්ගයක වර්ගමූලය ගත්ත ගමන්ම වර්ගය අයින් වෙනවා. වර්ගමූලය එනවා. එතකොට පුතා මේ පැත්තේ තියෙන ධන හෝ ඍණ වර්ගමූලය ආවොත් අනිවාර්යෙන් පිළිතුරට ධන හෝ ඍණ එන්නම ඕනේ. ඒ නිසා මෙතෙන්ට අපිට ධන හෝ ඍණ කියන අගය මෙන්න මෙයාට එනවා. ඔයාට මේක විභාගෙදී පේපර් එකට අනිවාර්යෙන් ගොඩක් වෙලාවට මේ කරණීය අගය දෙනවා. ඒ නිසා ඔයා බය වෙන්න එපා. කරණීය අගය වාට දෙන නිසා තවත් ලේසි වෙනවා මේ ගාන. කරණීය අගය තුල දීලා තියෙනවා ඔයාට 2.4යි කියලා. ඒ අනුව පුතා අපිට දැන් ලැබෙන පිළිතුරේ තියෙනවා ධන හෝ ඍණ අගයක් මෙන්න මේ x ඍණ 3 සඳහා.
ඉතින් ඔතනින් පස්සේ මේක විසඳන්න යනකොට පුතා හොඳට මතක තියාගන්න මේ කියන ප්‍රකාශනයේ ධන උත්තරේ සලකලා එකක් ලියනවා. ඒ කියන්නේ x ඍණ 3 සමානයි ධන 2.4 කියලා අපි සමාන කරගන්නවා. එතනින් අපිට ධන පිළිතුර සලකලා එක උත්තරයකුත් ඍණ පිළිතුර සලකලා තව උත්තරයකුත් මේකේ ගන්න පුළුවන් වෙනවා. මොකද වර්ගජ ප්‍රකාශනයකට අනිවාර්යෙන් පුතේ පිළිතුරු දෙකක් එන්න ඕන. ඒ නිසා මේ පිළිතුරු දෙක ගන්නේ එකක් ධන පිළිතුර විදිහට සලකලා අනිත් එක ඍණ පිළිතුර විදිහට සලකලා ඒ අනුව x ඍණ 3 සමානයි ධන 2.24යි. මේ ඍණ 3 එහා පැත්තට යනවා ධන 3 වෙනවා. ඒ අනුව පුතා මේක සුළු වෙනකොට ඔයාලට ලැබෙනවා x සමානයි 5.24 කියලා. ඒ වගේමයි හෝ ඒ කියන්නේ හෝ කියන මේක අපි දාන්නේ ධන වෙන්නත් පුළුවන් හෝ ඍණ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඍණ පිළිතුර සලකලා අපි අනිත් පැත්තට දානවා මොකද්ද? x ඍණ 3 සමානයි ඍණ 2.24 කියලා. ඒ අනුව x වල පිළිතුර විදිහට ඔයාලට ලැබෙනවා ඍණ 2.24 ඍණ 3 එහා පැත්තට යනකොට එයාත් අර විදිහටම ධන වෙනවා. ඒ අනුව ධන 3 මෙතන අසමානය දෙන්නේ එකතු වෙන්නේ පුතේ. අසමානය එකතු වෙනකොට වෙනස ගන්නවා අපි සංඛ්‍යා දෙක අතර වෙනස ගත්තාම වැඩි එකේ ලකුණු විදිහට අපිට එන්නේ ධන. ඒ අනුව x වලට අනිත් පිළිතුර විදිහට ලැබෙනවා 0.76යි. ඒ අනුව මේ වර්ගජ සමීකරණය විසඳපුවාම ඔයාලට ලැබෙන්න පුළුවන් පිළිතුරු දෙක තමයි එකක් x සමානයි 5.24 අනිත් එක තමයි x සමානයි ධන 0.76 කියලා. ඉතින් ඔය වගේ වර්ගජ සමීකරණ පුතා කොටස් අපිට තවත් ඉස්සරහට විසඳන්න මම ලේසි ක්‍රම ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නම්. එවනම් ඔයගොල්ලෝ මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න දිගටම. ඒ අනුව ඔයගොල්ලන්ට දිගටම මගේ YouTube channel එක ඔයාලා subscribe කරගත්තාම මොනෝනි with maths කියන YouTube channel එක subscribe කරාම ඔයගොල්ලන්ට ලේසියෙන්ම තව ගණිත ගැටලු ගොඩාක් විසඳ ගන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා මාත් එක්ක.